දැන් සියලු දෙනාම පදමානවක ජාතකය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. පෙර කාලෙදී බ්‍රහ්මදත්ත මහනිරිඳුන් බරණැස්පුර සරණටගෙන තරුණ දේවියක් වසනවා රජකම් කර. මහනිරිඳුට හොර රහසින් වෙන කුමාරයෙක් සමගින් වහමන් ඉතින් රජදේවිය සබදකමක් ඇති කරමින් වසන අතර මේ පිළිබඳ නිරිඳුන් හට සැලවෙනවා. තුටින නිරිඳු රජදේවිය ඔහු හමුවට කැඳවනවා. පෙර බරණැස් පුරවරේ තරුණ බ්‍රහ්මදත්ත රජතුමා තරුණ රාජදේවිය සමග රටවැසියාව පාලනය කරගෙන රජ සම්පත් ඉඳගෙන ඉන්නවා. රජතුමාට රහසින් මේ තරුණ දේවිය වෙන කුමාරයෙක් සමග ප්‍රේම සම්බන්ධකමක් ඇති කරගත්තා. මේ බව රජතුමාට සැලවිලා රාජදේවිය කැඳවලා රජතුමා ඇයගෙන් අහනවා, මට රහසින් වෙන කුමාරයෙක් හට ඔය ඔබ පෙම් බැඳ. මට ඒ පිළිබඳ දැන් ඔය ඇත්ත නැත්ත කියනවාද? වරදක බැඳිලත් මැය මහනිරිඳුට බොරු බස් කියන්නේ. ඔබ හැර වෙන හිමියෙක් නෑ මම සිහිනෙන්වත් පතන්නේ. ඔබ මට රහසින් වෙන කුමාරයෙක් සමග සම්බන්ධකමක් තියෙනවද? මට ඇත්ත නැත්ත කියන්න ඕන. මෑ රජතුමාට රහසින් වරදක බැඳිලත් රජතුමාට කියනවා මම ඔබ හැර වෙන හිමියෙක් සිහිනෙන්වත් පතන්නේ නෑ. රජතුමා කියනවා ඔබේ වචනය පිළිගන්ට බැහැ. මෑ කියනවා හොඳයි එහෙමනම් මම මෙහෙම දිවුරන්නම්. වරදක් කර ඔබ ඉදිරියේ බොරුවට දිවුරනවා නම් මරණින් මතු යක්ෂණියක් වී ඉපදෙනවා මානම්. වැරදි කරලා රජු ඉදිරියේ ඇය බොරුවට දිවුරෙනවා. හැදිලා රෝගයක් ඉතින් රාජදේවි මිය යනවා. වැරදි කරලා හිමියා ළඟදී බොරුවට දිවුරපු බැවින්න අසුස මූණ ඇති යකිනිය වීමෙන් දේවිය උපන්න. මං වරදක් කරලා නිවැරදි වෙන්න ඔබතුමා ළඟ දිවුරනවා නම් මරණින් මතුව මාස්වමූ නැති යක්ෂණියක් වෙලා ඉපදිනවා. රජතුමාගේ අදහස පිළිගත්තා. ටික කලකින් අසනීපයක් පැනදී රාජදේවිය මරණයට පත්වෙලා වරදක් කරලා නිර්දෝෂවීම සඳහා ස්වාමියා ඉදිරියේ බොරුවට දිවුරපු පාපෙන් අස්වමූ නැති යක්ෂණියක් වෙලා වෙසමුණි මහරජතුමා ළඟ උපත ලැබුවා. වෙසමුණි මහනිරිඳු වෙතට යකිනිය නිතිදිය අදිනවා. වෙසමුණි මහනිරිඳු වෙතට දිනපතාම දර පලනවා. වර්ෂ 7ක් මේ යකිනිය බැල මෙහෙවර කම් කරනවා. එක් දිනයක වෙසමුණි මහනිරිඳුට මේ ලෙස කියනවා. වෙසමුණි රජතුමා කියන්නේ යක්ෂ යක්ෂණියන්ට අධිපතිතුමා. මේ අශ්වමූ නැති යකිනිය වෙසමුණි රජතුමාට දරදිය ඇද්දා. ඒ අතරතුරේ වෙසමුණි රජතුමාගෙන් ගුවනින් ගමන් කරන්න වරයක් ලබා ගත්තා. මහා බලගතු මන්තරීගෙන ගත්තා. වර්ෂ 7ක් බැල මෙහෙවර කරලා එක් දවසක් අශ්වමූ නැති යකිනිය වෙසමුණි රජතුමාගෙන් ඉල්ලීමක් කළා.
වර්ෂ 7ක් දරදිය ඇත් දෙමිනි රිඳුනි මම ඔබ හට දෙන්න කොමට මහවනයක් තනියෙන් ජීවත් වීමට යක්ෂණීට අනුකම්පා කළ වෙසමුණි නිරිඳුවේ විට ලක්ෂණ මහවනයක් එදා පවර දුන්න යක්ෂණීට මං ඔබතුමාට වර්ෂ 7ක් දරදිය ඇද්දා මට තනියෙන් ජීවත් වෙන්න වනාන්තරයක් පවරා දෙන්න. ඇගේ ඉල්ලීමට ඇහුම්කම් දුන්න විසමුන් රජතුමා මෑට මේ වගේ වනාන්තරයක් පවරා දෙනවා. නැගෙනහිරට 30 ගව්වයි බස්නාහිරට 30 ගව්වයි දකුණට ඇති 30 ගව්වයි උතුරට තව 30 ගව්වයි වනාන්තරයේ විශාලකම ඔව් 120 ගව්වයි අස්වැමුණ ඇති යකිනිට මෙවන් වනය පවරා දෙයි. වෙසමුණි නිරිඳුට වඳිමින් යක්ෂණියින් පිට වෙනවා. හනි හනිකට යකිනිය මහ වනය වෙතට පැමිණෙනවා. නැගෙනහිරට 30 ගව්වයි බස්නාහිරට 30 ගව්වයි උතුරට 30 ගව්වයි දකුණට 30 ගව්වයි මේ වනාන්තරයේ විශාලකම 120 ගව්වක් යක්ෂණීට බාර දුන්නා. වෙසමුණි මහරජතුමාට වැඳලා පිටත් වුණේ මේ මහා වනාන්තරයේ විශාල ගල්ලෙනක් තෝරගත්තා ජීවත් වීම සඳහා. ඒ වනාන්තරයෙන් ගමන් කරන ඕනෑම කෙනෙක් මරාගෙන කන්න යක්ෂණීට අවසරේ තියෙනවා. කලිඟුපුරයේ වෙළඳුම් පිරිසක් ගැල්වල බඩු පටවන කලිඟුපුරෙන් බරණැස්පුර ගලා ගමන අරඹන තැන ගම්දනි යම් ගම් පසු කර මහවනයට පැමිණෙනවා. මෙම යක්ෂණී ඉන්න වනාන්තරේ ගමන අරඹනවා. එවන් දිනයේ යක්ෂණියයි ගුවනින් ගමනේ යන්නට මෙවන් වෙළඳ පිරිස හිතින් යක්ෂණීව දැක දෙනෙතට කලිඟු පුරවරේ තරුණ වෙළඳ පිරිසක් ගැල්වල බඩු පටවගෙන යන්ට එනවා බරණැස් පුරවරේට. ගම් නියම් ගම් පහු කරගෙන වනාන්තරයේ ගෙවාගෙන මේ යක්ෂණී ඉන්න වනාන්තරයේ මැදින් ගමන් කරනවා. එදා යක්ෂණී මිනිමස් ටිකක් කන්න සොයාගෙන ගුවනින් ගමන් අරඹනවා. දරුණු යක්ෂණීව දැක්ක වෙළඳ පිරිස මේ අත දුවන්න පටන් ගත්තා. වෙළඳ පිරිස මරණ බයෙන් මේ අත දුවන්නේ. තරුණ වෙළෙන්දෙක් එම දින සිහිය නැතුව වැටෙන්නේ. අස්වැමුණ ඇති යකිනිය මේ වෙළඳව දකින්නේ. කටට රහට මොහුව මරන් අද මිනිමස් බුදින්නේ. තරුණ පිරිස මේ අත දුවනවා. ඒ වෙළෙන්දන් අතර හිටිය කඩවසම් වෙනුමක් ඇති රූපත් තරුණ වෙළෙන්දෙක් සිහිය නැතුව ඇදන් වැටෙනවා. යක්ෂණී හිතනවා අදනම් කටට රහට මිනිමස් ටිකක් අතහැකි. අර වැටලා ඉන්න තරුණ වෙළෙන්ද ගාවට යක්ෂණී ආවේ ඔහුව මරාගෙන කන අදහසින්. නමුත් ඔහුගේ ලක්ෂණ රූපේ දැකලා යක්ෂණී හිතනවා මොහුව මරාගෙන කන්නරකයි මම මොහු එක්ක අඹුසැමියන් ලෙස ජීවත් වෙන්න ඕන. තරුණ වෙළඳ ඔසවාගෙන යක්ෂණී ඇයගේ දෑතට හනි හනිකට අරන් එනවා ජීවත් වෙන ගල්ලෙනයට. විගහට දිය බිඳක් පොවලා සීය අරන් තරුණ වෙතට මෙලෙසින යක්ෂණී කියනවා එදා තරුණ වෙළඳාහට.
දෑතට ඔසෝවගෙන ගල්ලෙනේ තරං ඇවිත් දියමිදක් මූනට ඉහලා සිය ලබාගෙන අහනවා මං ඔබව මරාගෙන කන්න සූදානම් වුණි. නමුත් ඔබේ ලක්ෂණ රූපය ගැන මට හැඟීමක් ඇති වුණා. ඔබ කැමතිද මාත් එක්ක අඹු සැමියන් ලෙස ජීවත් වෙන්න? මේ තරුණ වෙළඳ හිතනවා අකමැති වුණොත් මැරුම් කන්ට වෙනවා. ඔව් මං කැමති ඔබ සමග ජීවත් වෙන්න. දැන් තරුණයාව ගල්ලෙනේට දාලා දොර වහන යක්ෂණී කැලෑවේ ගොස් මස් ටිකක් සොයාගෙන කනවා. තරුණ ස්වාමියාට රසබර පළවැළලාගෙන ඇවිත් කන්න දෙනවා. මේ ගල් දොර පෙරලන්න පුළුවන් යක්ෂණීට විතරයි. වහන්න පුළුවන් ඇයට පමණයි. අනේ ගල්ලෙනේ තුල ඉන්න මේ තරුණ වෙලෙන්දා හැමදාම අඬා දෙවියන්ට දුක කියනවා. වනේ වසන වන දෙවියනි නැත්ද මගේ දුක පෙනෙන්නි. අනේ අපොයි යක්ෂණියක් සමගින් දුක කිනිවසන්නි. දේවතිසක් රජතුමාගේ පඬු පුල් අස්නය රත්තුනි. දේවතිසක් රජුගේ නෙතට වෙළඳ තරුණ යවලක් වුණි. අනේ දෙවියනි මං යක්ෂණියක් එක්ක මේ ගල්ලෙනේ විඳින්නේ දුකක්. මට පිහිටක් වෙන්න මෑගෙන් මාව නිදහස් කර යවන්න. මොහුගේ දුක් අඳෝනා වැහුණි දේවතිසක් රජතුමාට. බැලුවා මිනිස් ලෝකේ පුදුම සිදුවීමක්. යක්ෂණියක් සමග තරුණ වෙලෙන්දෙක් යුග ජීවිතය ගත කරනවා. මොහුව නිදහස් කරගන්න ඕන. එදා පෙරුම් පුරනප මහා බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා. සක්‍රජතුමා කියනවා බෝසත් කුමාරයාණනි ඔබ යන්න ඕන මිනිස් ලොවට. සක්‍රජතුමාට වැඳලා දෙව් සම්පත් අත්හැරලා ගල්ලෙනේ ජීවත් වෙන තරුණ වෙලෙන්දාට දාව මිනිස් පුතෙක් වශයෙන් යක්ෂණීගේ කුසේ ගැප් ගත්තා. දින සති මාසද පසු වී දස කඩ මස එළඹුණේය. යක්ෂණීගේ කුසෙන් එදා බෝසත් පුතු බිහි වුණේය. ආදරබර පුතා දුටුව පිය වෙලෙන්දා සතුටු වෙනවා. අස්ව මූණ ඇති යකිනිය පුතා දැකලා ප්‍රීති වෙනවා. දින සති මාස් පසු වෙමින් දසකඩ මාසේ ලබලා යක්ෂණී මිනිස් පුතෙක් බිහි කළා. පුතාව දැක්ක තරුණ පිය වෙලෙන්දා සන්තෝෂයට පත් වුණා. දැම්මට පාළුවක් නෑ, තනියක් නෑ. යක්ෂණී ඉතාමත් සතුටට පත් වුණා දරුසෙනෙහසින්. පුතාට නාමයක් ලැබුවා පදමානවක කියලා. දැන් ඇස් දෙක වගේ පුතාව ආරක්ෂා කරනවා. දින සති මාස් වර්ෂ ගණන් පසු වෙමින් පදමානවකට 7 අවුරුද්දක් වයස වුණා. පදමානවකට ඇතෙකුට සමාන සවිශක්තිය ලැබුණා. යක්ෂණී කැලේ ගිහින් පළවැළලාගෙන ඇවි ස්වාමියාටයි පුතාටයි දෙනවා. ඈ මිනි මස් ටිකක් සොයාගෙන කනවා. දවසක් 7 අවුරුදු පදමානවක පියතුමාගෙන් අහනවා මෙහෙම. තාත්තේ මේ ඔබයි මමයි එක වාගෙයි මට හැඟෙන්නේ. මොකක්ද මේ වෙනස අපේ අම්මා නපුරු කෙනෙක් වෙන්නේ. පුතේ නුඹයි මමයි ඉතින් මනුස්සයන් බව හිතන්න. හැඟේ හිතට දුකක් උඹගේ අම්මා යකිනිය කිමෙන්න. තාත්තේ ඔබයි මමයි එකම වගේ. නමුත් අපේ අම්මා බැලුවහම මහා දරුණු මූණක් තියෙන තැනැත්තියක්. වෙනස මොකක්ද? පුතේ නුඹයි මමයි මිනිස්සු. නුඹේ අම්මා මිනිමස් කන මහා දරුණු යක්ෂණියක්. එහෙනම් තාත්තේ යක්ෂයන්ටයි මිනිස්සයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. අපි අම්මේ ගල්ලෙනේ යන්ට. අනේ පුතේ ඔය ගල් දොර පෙරලන්න පුළුවන් නුඹේ මවට පමණයි. නෑ මට පුළුවන්. ඇතෙකුට සමාන ශක්තිය තිබෙන
පදමානවක ගල් දොර පෙරලලා පියතුමාවත් අඬගහගෙන ගමනාරම්භ කළා. යකිනිය ලෙනයට එන්නේ පුතත් හිමියා නොදකින්නේ. සැනකින් ඇය එවන් දිනේ ගුවන් තලට නගිමින්නේ. බලන අතර හිමියා සමග පුතා වනයේ ඇවිදින්නේ. හනික ගොසින් ඒ දෙදෙනව අල්ලන් ලෙනයට එන්නේ. යකිනිය ගල්ලෙනයට ආවා. පුතත් නෑ ස්වාමියත් නෑ. ඈ නැග්ග ගුවන් තලයට බැලුවා වටපිට. වනාන්තරයේ සීමාවක් දන්නේ නැති මේ දෙන්නා වනාන්තරයේ අතරමං වෙලා ගෙහිල්ලා අල්ලගෙන ඇවිත් ගල්ලෙනයට ගෙන ඇවිත් අහනවා ස්වාමියාගෙන් කවුද මේ ගල් දොර පෙරළුවේ? සොඳුරිය මට බෑනේ ඔය ගල්ලෙනේ දොර පෙරලන්නට. ආදර ඔබේ පුතා තමයි ගල් දොර පෙරළුවේ ඇත්තට. ඒ වෙලාවේ පුදුමම සතුටක් දැනුණනේ යක්ෂණීට. ආදර පුතු තුරුළු කරන් කරුණක් කියනවා මෙලෙසට. අනේ සොඳුරිය මට ඔය ගල් දොර පෙරලන්න තරම් සවිශක්තිය නෑ. ඔබේ මේ පුතා තමයි ගල් දොර පෙරළුවේ. යක්ෂණීට පුදුම සතුටක් ඇති වුණා. අවුරුදු 7ේදී මගේ පුතාට මෙච්චර ශක්තියක් තිබෙනවා නම් තරුණයෙක් වෙනකොට මේ වගේ වනාන්තර 10ක් පාලනය කරන්නට පුළුවන්. මගේ පුතේ මීට පසුව ගල් දොර පෙරලන්න එපා. වනාන්තරේ යන්න එපා. අවශ්‍ය දෙයක් මට කියන්න මා ලබා දෙන්නම්. ඈ නැවත ගල් දොර සවි කළා. දෙවැනි දවසෙත් ඈ වනාන්තරයේ ගියා පළවැල්ලන්ට. එදත් 7 අවුරුදු පදමානවක ගල් දොර පෙරලලා පියතුමාව අඬගහගෙන යනවා. එදා දිනයේදීත් යක්ෂණී වෙතට දෙදෙනා අසු වෙනවා. කෝපසිතින් මේ දෙන්නව අරගෙන ලෙනයට එනවා. තම හිමියට කතා කරලා යකිනි මෙලෙස පවසන්නේ. මින් පසුවට පැනලා ගියොත් උඹව මරාගෙන කන්නේ. දෙවැනි දවසෙත් පැනලා ගිය මේ දෙන්නව යක්ෂණිය අල්ලගෙන ඇවිත් ගල්ලෙනියට දාලා ගල්ලෙනියේ දොර සවි කරලා ස්වාමියාට කියනවා මම අදට සමාව දෙනවා. 3 වෙනි දිනේ පැනලා ගිහින් අසු වුණොත් මං උඹව මරාගෙන කනවා කියලා ස්වාමියාට කෝපයෙන් කීවා. 3 වෙනි දිනෙත් යක්ෂණී පළවැල්ලන්ට ගියා. පදමානවක කියනවා තාත්තේ අපි පැනලා යමුද? පියතුමා කියනවා අනේ පුතේ මට නම් බෑ. අද ගිහිල්ලා අසු වුණොත් මාව මරාගෙන කනවා. කවදාවත් අපි දෙන්නට මේ ගල්ලෙනින් පැනලා යන්න බැරි වෙනවා. මොකද අපි මේ වනාන්තරේ සීමාවක් දන්නේ. අද නුඹේ මව්තුමිය ආවට පසුව ඇයගෙන් අහන්න ඇයට අයිති සීමා 4 මොනවද කියලා. එතකොට අපි හෙට දිනේ පැනලා යමු. යකිනිය පළවැල නෙලමින් ගල්ලෙනයට පැමිණෙනවා. දකිමින තම හිමි සහ පුතු ඇය සතුටට පත් වෙනවා. ගෙන පළවැල හනිකට දෙකට බෙදාලා දෙන්නේ. අරගෙන තම පුතු සුරතට ඇය සුරතල් කරමින්නේ. යකිනිය එදා පළවැලලාගෙන එනකොට ස්වාමියාත් 7 අවුරුදු පුතත් ගල්ලෙනේ ඉන්නවා දැකලා ඇය සන්තෝෂයට පත් වුණා. ගෙනාපු පළවැල දෙකට බෙදලා ස්වාමියාටයි පුතාටයි කන්න දුන්නා. 7 අවුරුදු පුතා වරගෙන සුරතල් කරනකොට 7 අවුරුදු පදමානවක පුතා මෑණියන්ගෙන් මෙසේ විස්තරයක් අහනවා.
අම්මා නැති දවසක අපි ඕන වනයේ කල් ගෙවන්න. අම්මෙන් ඔබට අයිති සීමා 4 මට කියා දෙන්න. තම පුතාගේ ඉල්ලීමට යකිනි එදා කන් දෙනවා. මෙම විදියට තම පුතාට සීමා 4 පවසනවා. අම්ම නැති දවසක අපි මේ වනාන්තරේ ජීවත් වෙන්න ඕන. එහෙමනම් ඔබතුමියට අයිති සීමා 4 අපි දැනගෙන ඉන්න ඕන. දරු සෙනෙහස නිසා අස්සමූ නැති යකිනිය තම ආදර පුතාට තමන්ට අයිති සීමා 4 මෙසේ කියා දෙනවා. නැගෙනහිරට 30 ගව්වක් පුතේ ගමන් කරන කලට ගංගාවක් මුණ ගැහෙනවා ගලා බහින යමුනාවට. ගඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට පුළුවන් මරන් කන්න. ඉතින් මේ මට ගඟට බහින්නට අවසර නැහැ නෙමෙන්න. බස්නාහිරට 30 ගව්වක් පුතේ ගමන් කරන තැන විශාල මහ පර්වතයකි එය සීමාවකි ඇත්තෙන. පුතේ නැගෙනහිර බලා 30 ගව්වක් ගමන් කරලා අවසාන වෙනකොට ගංගාවක් හමු වෙනවා. යමුනාවට ගලා බහින. ගඟෙන් මෙගොඩ ඕන කෙනෙක් මට අල්ලගෙන මරාගෙන කන්ට පුළුවන්. මට ගඟට බහින්නවත් විසමුන් රජතුමාගෙන් අවසර නැහැ. බස්නාහිරට 30 ගව්වක් ගමන් කරනකොට විශාල පර්වතයක් හමු වෙනවා. ඒ තමයි තවත් සීමාවක්. උතුරට 30 ගව්වක් පුතේ ගමන් කරන අතරතුරට විශාල කළු ගලක් තිබෙයි එය සීමාවකි මේ මට. දකුණට 30 ගව්වක් පුතේ ගමන් කරන අතරතුරට විශාල නුග වෘක්ෂයක් එය සීමාවකි මේ මට. උතුරට 30 ගව්වක් ගමන් කරනකොට විශාල කළු ගලක් හමු වෙනවා. ඒ එක සීමාවක්. දකුණට 30 ගව්වක් ගමන් කරනකොට විශාල නුග වෘක්ෂයක් හමු වෙනවා. ඒ තමයි පුතේ මට අයිති සීමා 4. 7 අවුරුදු පදමානවක මේ සීමා 4 හොඳට හිතේ රඳව ගත්තා. පහුවෙනිදා උදෑසන අස්සමූ නැති යකිනිය පුරුදු පරිදි පළවැල්ලන්ට ගියා. 7 අවුරුදු පදමානවක ගල්දොර පෙරලලා පියතුමාවත් අඩගහගෙන නැගෙනහිර බලා ගමන් කළා. 30 ගව්වක් එක දිගටම පියත් පුතුත් ගමන් කළා. යමුනාවට ගලා බහින ගංගාවත් හමු වීලා. දෙන්න සමග ගඟේ මැදක් බැහැලා යන අතරතුරේ මෙන්න ඉතින් යකිනිය තම ගල්ලෙනයට ආයෙවරේ. පියතුමා සමග නැගෙනහිර බලා 30 ගව්වක් ගමන් කරලා අවසානයි. යමුනාවට ගලා බහින ගඟ හමු වුණා. පියත් පුතත් මේ ගඟේ බැහැලා මැදක් ගමන් කරනකොට අශ්වමූ නැති යකිනිය ගල්ලෙනේට ආවා. ස්වාමියත් පුතාවත් නොදැක ඈ විමතියට පත් වුණා. නැංග ගුවනට මෑට පේනවා ප්‍රමාද වැඩි වුණා. පුතත් ස්වාමියත් ගඟේ මැදක් ගමන් කරලා අවසානයි. මෑ ඉක්මන් කරලා ගම් ඉවුරට ආවා. ඈ ගම් ඉවුරට එනවා දැක්ක 7 අවුරුදු පදමානවකත් පියතුමත් ගඟෙන් එගොඩ වුණා. ඈ ගඟෙන් මෙගොඩ ඉඳන් දරු සෙනෙහස වැඩි නිසා පදමානවක පුතාට
අඬා මෙසේ කියනවා. පදමානවකය පුතෙන් එපමාව දාලා යන්න. යක්ෂණියක් වුණත් මෙම අම්මා කෙනෙක් මෙන්න. අනේ පුතේ ඉක්මන් කර ගඟෙන් මේ ගොඩ වෙන්න. සැනේකින්ම පපුව පැලී මැරෙයි මාව ඔන්න. යකිනිය හයියෙන් කෑ ගහලා කියනවා. පදමානවක පුතේ මාව දාලා යන්න එපා. මයි යක්ෂණියක් වුණත් මව් කෙනෙක්. නුඹ මාව දාලා ගියොත් මගේ හදවත පැලී මේ ගම් යූරේ මැරිලා වැටි. පදමානවක ගඟෙන් එගොඩ ඉඳන් යක්ෂ මාතාවට මෙසේ කියනවා. යක්ෂයන්ට මනුස්සයන් හට බෑ එක තැන වසන්න. ඉක්මන් කර පියත් සමග යනවා මිනිස් ගමකට යන්න. යක්ෂණි ගම් ඉවුරෙන් ඉඳන් එදින ඉතින් වැළපෙනවා. පදමානවකය පුතාට මේ විදියට පවසනවා. පදමානවක කියනවා. අම්මේ යක්ෂයන්ටයි මනුස්සයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. පියත් මමත් යනවා මිනිස් ගමකට යන්න. යක්ෂණිය කල්පනා කරනවා. මිනිස් ගමකට ගිහිල්ලා ජීවත් වෙන්න මේ දෙන්නා රැකියාවක් දන්නේ නැහැ. මල් ළඟ තියෙනවා විසමුනි රජතුමාගෙන් ඉගෙනගත්ත බලගතු මන්තරයක්. මේ මන්තරයේ මතුරනකොට අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන සොරකමක් අල්ලගන්න පුළුවන්. මෑ කියනවා පුතේ මේ මන්තරේ උගන්වන්න ගඟෙන් මෙගොඩ වෙන්න. පදමානවක කියනවා ගඟෙන් ඔය පැත්තට ආවොත් නැවත පියාවත් මාවත් ගල්ලෙනේ සිර කර තබයි. ඔබ මට ආදරයක් තිබෙනවා නම් අකුරෙන් අකුර හයියෙන් ඔය මන්තරේ කියන්න මං කටපාඩම් කරගන්නම්. අකුරෙන් අකුරට යක්ෂණි හයියෙන් මන්තරය කියන. දෙතුන් වතාවක් කිව්වම පුතාට පාඩමක් හිටින. අම්මේ මන්තරේ පාඩම් පියත් සමග යනවා යන්න. මෙන්න මෙහෙම පියත් පුතත් පෙරට අඩිය තැබුවා යන්න. යක්ෂණී ගඟෙන් මෙගොඩ ඉඳන් ඉතාම හයියෙන් මන්තරේ දෙතුන් වතාවක් අකුරෙන් අකුර කියෙව්වා. 7 අවුරුදු පදමානවකට මේ මන්තරේ කටපාඩම් හිටියා. අම්මේ මට මන්තරේ පාඩම්. මමත් පියත් යනවා මිනිස් ගමක් වෙත යන්න. මේ දෙන්න අඩියක් දෙකක් පෙරට තබනකොට යක්ෂණීට දරුදුක වාව ගන්නට බැරි වුණා. යක්ෂණීට දරුදුක වාවා ගන්නට බැරි වෙනවා. හදවත පැලිලා ඇයගේ ඇය මරණයට පත් වෙනවා. එය දුටු වවුපියත් පුතත් ආපසු එහි පැමිණෙනවා. දේහය කොළ අතු අරගෙන වහලා නැවත පිට වෙනවා. යක්ෂණී හදවත පැලී මරණයට පත් වුණා. 7 අවුරුදු පදමානවකත් පියතුමත් නැවත ගඟෙන් මෙගොඩ වෙලා ඇගේ දෙහේ ඔසවලා පසකින් තබලා කොළාතු වලින් වහලා ආචාර කරලා ගඟෙන් ගොඩ වෙලා බරණැස් පුරවරයට එනවා. බරණැස් රජමාලිගයට මේ දෙදෙනා පැමිණෙනවා. බරණැස් නිරිඳුට වඳිමින් මේ විදියට පවසනවා. මහනිරිඳුනි රජ මැදුරෙන් රැකියාවක් මෙමට දෙන්න. බොහොම
බොහොම හොඳට මට පුළුවන් පියාව රැක බලාගන්න. මේ දෙන්නාවා රාජමාලිගාවට. හත් අවුරුදු පදමානවක කියනවා මහරජතුමනි මට රාජමාලිගාවෙන් රැකියාවක් දෙන්න. රජතුමා බැලුවා පුංචි ළමේ රැකියාවක් ඉල්ලනවා. ළමයා නුඹට සුදුසු රැකියාවක් රාජමාලිගාවේ නැහැ. ඒ වෙලාවේ පදමානවක කියනවා මහරජතුමනි මම බලගත්තු මන්තර දන්නවා. මට පුළුවන් අවුරුදු 12කට මෙහා පැත්තේ කරපු ඕන හොරකමක් මන්තර බලෙන් අල්ලලා දෙන්න. රජතුමා හිතනවා බරණැස් නුවර සොරකම් වැඩි වෙනවා. හොඳයි නුඹට කවදා හරි ඒ මන්තර බලෙන් සොරකමක් අල්ල දෙන්න බැරි වුණොත් එදාට මගෙත් පියාගෙත් හිසගසා මරා දාන්න. නුඹ දවසකට වැටුප කීයක් බලාපොරොත්තු වෙනවද? මට මසුරුවන් 1000ක් දවසකට වැටුප ඕන. පදමානවකගේ වචනෙට බරණැස් රජ එකඟ වුණා. පදමානවකත් පියතුමා රජ මැදුරේ නතර වුණා. රෝහිත ඇමතියා වෙතට ඉරිසියාව දැනෙන්නේ. බරණැස් රජ හමු වීලා මෙසේ වදන් කියන්නේ. දැන් 7 අවුරුදු පදමානවකට දවසට මසුරුවන් 1000ක් ලැබෙනවා වැටුප. රාජමාලිගාවෙන් පියාටයි පදමානවකටයි රාජභෝජන ලැබෙනවා. ප්‍රෝහිත ඇමතියට මේ ගැන ඉරිසියාවක් ඇති වුණා. බරණැස් රජතුමා හමු වෙලා කියනවා මහරජතුමනි මේ පුංචි ළමයෙකුටයි දවසට මසුරුවන් 1000ක් ගෙවන්නේ. අල්ලලා දීපු හොරකමකුත් නැහැ. අපි ඔය පදමානවක මරා දාමුද? රජතුමා අහනවා ප්‍රෝහිතය වරදක් නැති කෙනෙක් මරන්නේ කොහොමද? හොඳයි මහරජතුමනි අපි බලමු මේ පුංචි කොළුවා මන්තර දන්නවද කියලා. ඒ කොහොමද? අද රාත්‍රිය අපි රාජ භාණ්ඩාගාරයට පැනලා රම් මිනිමුතු මැණික් මසුරම් පෙට්ටි මංගල පොකුන්ට බාමු. හෙට උදේ පදමානවකට කියමු හොරු අල්ල දෙන්න කියලා. ප්‍රෝහිතයාගේ වදනට මහ නිරිඳු ඉතින් එක් වෙනවා. මැදියම් රෑ මේ දෙන්නා භාණ්ඩාගාරෙට යනවා. රම්මිනි මුතු කාවනු ඔය පෙට්ටි ගණන් බැඳලා තදට ජනෙල් කවුළු වලින් එදා බානවා මංගල පොකුණට. රජතුමත් මේ දුෂ්ට ප්‍රෝහිතයාගේ වදනට එකඟ වුණා. එදා රාත්‍රී කාලේ රැහන් අරගෙන ගිහිල්ලා කාටත් හොර රහසේ රම් මිනිමුතු මැණික් ආභරණ පෙට්ටි ගණන් රැහන් වලින් බැඳලා ජනෙල් කවුළු වලින් මංගල පොකුන්ට බෑවා. පහුවෙනිදා උදෑසන රාජසභලු කියනවා මහරජතුමනි රාජ භාණ්ඩාගාරය හොරු බිඳලා. රජතුමා වහම කැඳෙව්වා පදමානවක. කැඳවල කියනවා ඊයේ රාත්‍රී රාජ භාණ්ඩාගාරය හොරු බිඳලා. නුඹ හොරු අල්ල දෙන්න ඕන. නැත්තම් නුඹේ හිසගසා මරා දානවා. පදමානවක අශ්වමූණ ඇති යක්ෂ මාතාව මතක් කරලා මන්තරේ කියවන විට පදමානවකට පේනවා රජතුමත් ප්‍රෝහිතත් මාව මරණ අදහසින් රාජ භාණ්ඩාගාරයේ බිඳලා ඒ සියලු වස්තුව මංගල පොකුන්ට බාලා තියෙනවා. මට
මට පුළුවනි මහනිරිඳුනි හොරු කවුරුද අල්ලා දෙන්න රටවැසියන් හට එන්නට අනබෙර කරුවෙකු යවන්න අනබෙර කරු ගමක් ගානේ රජ පණිවිඩෙ පවසනවා අහන අහන සෑම දෙනාම රජ මැදුරට රොක් වෙනවා පදමානවක හිතනවා මම කිව්වොත් රජතුමත් ප්‍රෝහිතත් හොරු කියලා මාව මරා දානවා හොඳයි මහරජතුමනි අනබෙර කරුවෙක් යවන්න රාජභාණ්ඩාගාරයේ හොරු බිඳලා සියලු රටවැසියන් රාජභූමියට එන්ට කියලා අන්න අනබෙරකරු ගමක් ගානේ මේ රාජ පණිවිඩය කියනකොට ඇහෙන සෑම දෙනාම රාජභූමියට එක්රොක් වුණා. දැන් රටවැසියගෙන් රාජභූමිය පිරීතිරී ගියා. රජතුමත් ප්‍රෝහිතත් පසක 7 අවුරුදු පදමානවකත් පියතුමත් ඒ අසල. රජතුමා පදමානවකට කියනවා මෙහිම එහෙනම් පදමානවකය හොරු කවුරුද කියා දෙන්න කරුණාවෙන් පදමානවක නිරිඳුට කියයි මෙන්න අනුන් නසන්නට හැදුවොත් තමන් නැසෙන බව හිතන්න ඉතින් නිරිඳුනි මා කියනා වදනට සවන් දෙන්න පදමානවක දැන් නුඹ කියන්න ඕන මේ රටවැසියන් ඉදිරියේ රාජභාණ්ඩාගාරයේ බින්ද හොරු කවුද කියලා පදමානවක හිතනවා මම එක සැරේට කියන්න අරකයි රජතුමත් ප්‍රෝහිතත් හොරු කියලා එහෙම කිව්වොත් රටවැසියා මං ගැන වරදවා හිතනවා මේ පින්වත් 7 අවුරුදු පදමානවක කුමාරයා රජතුමාට කියනවා රජතුමනි අනුන් නසන්ට හැදුවොත් තමන් නැසෙනවා රටවැසියටත් ඇහෙන්න රජතුමාටත් ඇහෙන්න ප්‍රෝහිතයටත් දැනෙන්න උපහැරෙන කතා 7ක් පදමානවක කියනවා රටවැසියන් බොහොම පැහැදීමකට ලක් වෙලා පදමානවක පිළිබඳ නුඹගේ ඔය උදාහරණ කතා පලක් නැහැනේ මට නුඹ කියපන් හොරු කවුරුද නැත්නම් මරණවා සැනකට රජතුමා කියනවා ඔය උදාහරණ කතාවලින් පලක් නැහැ මට දැනගන්න ඕන හොරු කවුද කියලා එදා පදමානවක කුමාරයා රටවැසියන්ට මේව ප්‍රකාශයක් කරනවා පින්වත් මගේ රටවැසියනි කිව්වට එපා කෝප වෙන්න ප්‍රෝහිතයාගේ කීමට මේ නිරිඳු රැවටුණානේ අන්න ඊයේ රෑමේ දෙන්නා භාණ්ඩාගාරයට නගින රම්මිනි මුතු පෙට්ටි ගණන් මංගල පොකුණටය බාන රටවැසියනි මාව නසන්න මේ ප්‍රෝහිතයාගේ උපදෙස් පරිදි බඹදත් රජතුමා ඊයේ රාත්‍රී කාලේ රාජභාණ්ඩාගාරයට නැගලා ඒ රම්මිනි මුතු මැණික් මසුරන් පෙට්ටි ගණන් මංගල පොකුණට බාලා රටවැසියන් දිව්ව මංගල පොකුණට ඇත්ත මේ 7 අවුරුදු ඥානවන්ත පදමානවක කුමාරයා මරණ අදහසින් මේ දෙන්නා මහා පාපතර ක්‍රියාවක් කරලා ගල් මුල්ගෙන රටවැසියන් රජතුමාට දමා ගසන පොළු මුගුරුද අරන් ඇවිත් ප්‍රෝහිතයට තලා මරණ මේ දෙන්නව මරා දාලා රටවැසියන් එවන් දිනේ
පදමානවකය කුමරුට රාජකිරුල පලදන්නේ. රටවැසියන් කෝප වෙලා ඇවිත් ගල්මුල් මුගුරු අරගෙන ඇවිත් රජතුමාටත් ප්‍රෝහිතරත් ගහලා මරාදාලා 7 අවුරුදු පදමානවකට බරණැස් පුරවර රාජොටුනු පලන්දලා රජකම බාර දුන්නා. පදමානවක ජාතක මෙතකින් අවසන් වෙනවා. ඇසුවබටත් කිව්මේ මටත් මතුව නිවන හමු වෙනවා. පදමානවක ජාතක කතාව මෙතකින් නිමාවට පත් වෙනවා. අනුන් නසන්ට හැදුවොත් තමන් නැසෙනවා. අනුන්ට වලක් කැපුවොත් තමන් ඒ වලේ වැටි මී යනවා. මේ කතාව ආදර්ශයට අරගෙන ඔබත් කෙනෙකුට වෛර නොකර දැහැමිව ජීවත් වෙන්න.